හෙලෝ ගයිස්, ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අද දෙවෙනි වීඩියෝ එක අරගෙන එනවා මගේ channel එකේ. ඉතින් පොඩ්ඩක් අසනීපෙන් ඉන්න ගණන් ගන්න එපා. කටහඬ පොඩ්ඩක් වෙනස් ඇති. ඉතින් අද වීඩියෝ එකේදී මම මේ channel එක සහ මගේ foreign channel එක මම අලුතෙන්ම හදපු ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී කතා කරා මේ channel එකේ update එකක් සහ YouTube එක ගැනත් පොඩ්ඩක් කතා කරනවා. ඉතින් ලොකුම update එකක් දැන් 2027 දී එන්න තියෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා ඇති. ඉතින් දන්නේ නැති කෙනෙක් නම් මම ඔයාලට කියන්නම්. ඒ අප්ඩේට් එක තමයි දැනට අපි කරන channel එක long videos channel එකක් නම් 2027 වෙනකන් දැනට අපේ channel එකට subscribe 1000කුයි අවුරුද්දක් ඇතුළත watch time 4000කුයි අපේ channel එකේ collect වෙලා තියෙනවා නම් complete වෙලා තියෙනවා නම් අපිට monetization ගන්න පුළුවන්. ඒ වගේම short channel එකක් කරනවා නම් subscribers 1000ත් එක්ක 10 million short views දවස් 90ක් ඇතුළත තියෙනවා නම් තමයි ඔයාට මොනටයිසේෂන් ගන්න පුළුවන් වෙන්නේ මේ 2026 වෙනකොට. හැබැයි 2027 දී මේක දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ ඔයා long videos channel එකක් කරනවා නම් watch time 4000 complete කරගන්න ඕනේ. හැබැයි 2027 ජනවාරි පෙබරවාරි වෙනකොට මේ අප්ඩේට් එක ආවට පස්සේ ඔයාට ඔයාගේ channel එකේ අවුරුද්දක් ඇතුළත watch time 8000ක් එකතු වුණොත් තමයි ඔයාට channel එකක් monetize කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයා short video channel එකක් කරනවා නම් මේ දැනට තියෙන 10 million ඒ කියන්නේ දවස් 90ක් ඇතුළත 10 million short views ගන්න ඕනේ කියන ක්‍රයිටීරියා එක short views මිලියන 20ක් ගන්න ඕන වෙනවා 2027 අප්ඩේට් එක. ඔන්න ඔය වගේ ලොකු අප්ඩේට් එකක් 2027 දී එනවා. ඉතින් subscribe ප්‍රමාණය නම් මේ අප්ඩේට් එක ආවට වැඩි කරලා නැහැ. subscribe 1000ක් තියෙනවා නම් ඔයාට සාමාන්‍ය විදිහටම monetization වලට apply කරගන්න පුළුවන්. අනිත් ක්‍රයිටීරියා දෙක තමයි පොඩ්ඩක් දෙගුණයක් විදිහට වැඩි කරලා තියෙන්නේ. මම හිතනවා කොට දෙනෙක් ඒ ගැන මේ වෙනකොටත් දන්නවා කියලා. උගන්න කෙනෙක් දැනගන්න තමයි ඊගෙන මම කිව්වේ. හරි, එතකොට ඔයාලට පේනවා ඇති මගේ මේ channel එක ඔයා මේ වීඩියෝ බලන channel එකේ dashboard එක තමයි මේ තියෙන්නේ. දැන් දවස් 20කට කලින් තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඒක දාලා දැනට views 60ක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. අලුත් channel වලට මේ වගේ views එනවා. content එක හොඳයි නම් views එනවා. ඉතින් මේකට පොඩි views ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. content එක මම දාපු content එක පළවෙනි content එක එච්චර හොඳ එකක් නෙමෙයි. ඒක හිතුණට තමයි කරේ වෙලේ views 60ක් ඇවිල්ලා තිනවා. එතකොට channel එකට subscribers ලා 3ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ subscribers ලා 3 දෙනා මම හිතන්නේ දවසක් වීඩියෝ එක දාලා දවසක් ඇතුළත වගේ තමයි ආවේ. ඉතින් මේ views ඇවිල්ලා තියෙන්නේ මම කොහෙවත් මේක share කරලවත් එහෙම නැත්නම් කාටවත් කියලා මේ subscribers ඇවිල්ලා තියෙන්නේ කාකින්වත් subscribe අරගෙනවත් නෙමෙයි YouTube එකෙන්ම මේ videos බලන්න කැමති අයට suggest කරලා තමයි මේ වගේ subscribers 3ක් සහ views 60ක් මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඔයාලා දැනගන්න ඕන දේවල්. YouTube channel එකක් කරනවා නම් පටන් ගත්ත ගමන්ම channel එක කොහෙවත් share කරන්න එපා, video share කරන්න එපා. පුළුවන් තරම් YouTube එකෙන්ම බලාගෙන ඉන්න ඔයාගේ channel එකට views එනකම්. කොහෙවත් share කරන්න යන්න එපා. share කරන්න ගියොත් අනවශ්‍ය audience එකක් ඔයාගේ channel එකට ආවට පස්සේ ඔයාගේ channel එකේ views බහින එක තමයි වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේකට views 60ක් ඇවිල්ලා තියෙන්නේ. මේක එච්චර quality content එකක් නෙවෙයි. මම කතා කරපු දේවල් සමහර දේවල් වැදගත් වුණාට ලොකු quality content එකක් නෙවෙයි. ඒ වෙලෙ හිතුණට කරපු හින්දා ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඊට වැඩිය views එයිද කියලා අපි බලමු. ෂුවර් නෑ. ඔයාලට පේනද watch time 1.4ක් එකතු වෙලා තිනවා. හරි, එතකොට ඕක තමයි මේ channel එකේ update එක. හරි, ඊළඟට මම කතා කරන්න යන්නේ මම හදපු foreign channel එක. ඒ කියන්නේ පිට රටට හදපු tech channel එකට මම මේ විදිහට switch වෙලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේකේ තියෙන දේවල් මම blur කරලා තියෙන්නේ. ඉතින් කොහෙත්ම මේකේ ඒව දේවල් පෙන්වන්න විදිහක් නෑ මට. මොකද මේක පිට රටට කරන channel එකක් නිසා මේකෙන් මේ වීඩියෝ එකෙන් බලලා ලංකාවේ බලන්න ගත්තොත් මේක south වෙනවා channel එක. කියන්නේ audience එක අදාළ නැති රටකින් බලපුවාම මේ channel එකට කෙලවෙනවා සරලව කිව්වොත්. ඉතින් ඒ නිසා මම මොකොත් මේකේ පෙන්වන්නේ නැහැ. හරි, ඔයාලට පේනවා ඇති මම දැනට මම පෙන්නන content වලට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මම දැනට publicly දාලා තිනවා videos දෙකක් public කරලා තිනවා. ඒ දෙකට ඇවිල්ලා තියෙන views තමයි මේ. ඒක පළවෙනි වීඩියෝ එකට views 15ක් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි වීඩියෝ එකට views 22ක් ඇවිල්ලා තියෙනවා. හරි, එතකොට මම තව videos 3ක් schedule කරලා තියෙනවා. ඔයාලට වෙනදී මම schedule කරලා තියෙන දවස් පළවෙනි වීඩියෝ දෙක මම අගෝස්තු 14 17 කියන දවස්වල upload කරලා තියෙනවා, public කරලා තියෙනවා. ඊළඟ videos 3 public වෙන schedule කරලා තියෙන්නේ අගෝස්තු 20 අගෝස්තු 23 අගෝස්තු 26 කියන දවස්වල. අප්ලෝඩ් කරපු වීඩියෝස් දෙකට views ඇවිල්ලා තියෙනවා දැනට channel එකටම views 36ක්. ඉතින් ඔයාලට හිතෙනවා ඇති මේක මොකක්ද වැඩක් නැහැ නේ views පොඩි ගානක් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම තමයි YouTube channel එක පටන් ගන්නකොට ගොඩාක්ම මේ විදිහට views එන්නේ නැහැ. හරි, ඒ නිසා ඔයාලා YouTube channel එක පටන් ගන්න හිතාගෙන ඉන්නව නම් දැනටමත් කරගෙන යනවා නම් ඔයාලගේ subscribe නැත්තම් views නැත්තම් හිතන්න එපා. දිගටම channel එක කරගෙන යන්න. කාලයක් කරගෙන යන තරමට තමයි channel එක grow වෙන්නේ. මෙහෙමයි හැමෝටම එකවර එක වීඩියෝ එකකින් වීඩියෝ දෙකෙන් උඩට එන්න බෑ.
හැකියාව සහ සමහරලාට ඇල්ගොරිදම් එකත් වෙලාවට බලපානවා views වැඩි වෙන්න. හරිද? ඉතින් දැනට මෙහෙම views ආව එකත් මට ඇත්තටම සතුටුයි. මොකද මම පළවෙනියට 2020 ලංකාවට කරන ටෙක් channel එක පටන් ගද්දි මෙහෙමවත් views ආවේ නැහැ. පළවෙනි වීඩියෝ එකට views ඇත්තෙම නැහැ. එකක් දෙකක් ওই වගේ තමයි සතියක් ගියත් ඇවිල්ලා තිබුණේ. කොහොම හරි මේ දවස්වල මම channel එක නැවැත්තුවා නම් මේ මට දැනටමත් 80000කට වඩා ඉන්න channel එකක් නැති වෙන්න තිබුණා. ඒ නිසා channel එකේ views අඩුයි කියලා channel එක අතහැරලා දාන්න එපා. දිගටම කරගෙන යන්න. මෙහෙම views ඇවිල්ලා තියෙන එකත් මට ඇත්තටම සතුටුයි. මම දාපු පළවෙනි වීඩියෝ එකෙන්ම පළවෙනි දවසේ ඇතුළත තමයි views ඇවිල්ලා තිබුණා. ඒත් එකම කියන්නේ ඇත්තටම මෙහෙම views එන්න නම් මම කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයා පළවෙනි දවසේම Google account එක හදලා channel එකත් හදලා ඒ වෙලම වීඩියෝස් අප්ලෝඩ් කරන්න ගියොත් පළවෙනි වීඩියෝ එකෙන්ම views බිඳුවක්ම වෙන්න පුළුවන් සති ගාණක් යනකම්. ඒකට හේතුව තමයි කලින් වීඩියෝ එකේදී මම කතා කරා channel එකේ පොඩි history එකක් build කරන්න ඕනේ. YouTube එකට දැනගන්න, Google එකට දැනගන්න මේ ඇත්තම මිනිස්සෙක් තමයි මේ channel එක පිටපසා ඉන්නේ කියලා. ඒකට අපි කරන්න ඕනේ අපේ channel එකෙන් videos බලන්න ඕනේ, channel subscribe කරන්න ඕනේ, comments දාන්න ඕනේ, ඔන්න ඔය වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් මම දැනට මේ තියෙන history එක මම පෙන්නනවා. මේ තියෙන්නේ මම පිටරට channels විතරයි මේ channel එකේ බැලුවේ. මේ පිටරට වීඩියෝස් විතරයි මේකෙන් බලලා තියෙන්නේ. මේ සති දෙක තුන ඇතුළත මම බලපුවා. මේ තියෙන ගොඩාක් නෑ වුණත් අපිට අවශ්‍ය දේවල් බලනවා නම් ඔයාලට අවශ්‍ය දේවල් මේකෙන් බලනවා නම් YouTube එකට අඳුර ගන්න පුළුවන් අපි මේක channel එක පිටිපස්සා ඉන්නේ ඇත්තම මිනිස්සෙක් කියලා. එහෙම දැනගත්තම අපි දාන content එකට ඇත්තටම views එනවා. පොඩ්ඩක් හරි views එනවා. පොඩි හරි හොඳ දෙයක් මේකේ ගන්න තියෙනවා නම් views එනවා channel එකට. ඒ වගේම තමයි දෙයක් මේකේ views එන්න අඩු හේතුවක් තමයි මම මේකේ දාලා තියෙන්නේ කට්ටිය සර්ච් කරලා බලන දේවල්. ඒ කියන්නේ කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් આવුත් එන්න ඒක විසඳ ගන්න කවුරු හරි සර්ච් කරලා බලන කන්ටෙන්ට් එකක් තමයි මම මේ channel එකේ දාන්නේ. ඉතින් එතකොට views දැනට අඩු වෙන්න පුළුවන්. දැනට ඔයාලට පේන්නේ මම go to channel දීලා මෙතන real time views දීලා පෙන්නනවා නම් ඔයාලට පේනවා ඇති මම මෙතන videos දෙකක් දාලා දැනටවත් real time පැය 48ක් ඇතුළත views 28ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ videos තව මම කරගෙන ඉස්සරහට යනකොට channel එක grow වෙනවා සහ videos වල reach එක වැඩි වෙනවා. නොයි විදිහට views එනවා. ඉතින් ඉස්සරහට මේකට YouTube search වලින් views එනකොට තව content මම දාගෙන යනකොට මේක channel එකත් grow වෙනවා. search වලින් views එනවා. ඒත් එක්කම හැමදාම views එන්න පටන් ගන්නවා මේකට. ඉතින් මේවට views ඇවිල්ලා තියෙන විදිහත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම යනවා මම දාපු පළවෙනි වීඩියෝ මේක YouTube search වලින් තමයි මේකේ මේ views ඇවිල්ලා තියෙන්නේ. අද දෙවෙනියට දැම්ම වීඩියෝ එක බැලුවොත් ඒකට නම් සජෙස්ට් වලින් තමයි දැනට views ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම YouTube search වලින් ඇවිල්ලා තියෙනවා. දැනට suggesting videos වලින් ඇවිල්ලා තියෙන වැඩිපුර මම හිතනවා ඉස්සරහට මේක YouTube search වලින්ම views එයි කියලා. හරි ඒත් එක්කම මම ඔයාලට පෙන්නනවා අපේ මේ ඔයා බලන channel එකේ මේකටත් views ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. දැනටමත් views එකක් ඇවිල්ලා තියෙනවා මේ channel එකට පැය 48ක් ඇතුළත එක views එකක් playlist වලින් මොකෙන් හරි මොකක් හරි playlist එකකින් ඇවිල්ලා තියෙනවා views. මේක ගත්තොත් සජෙස් වලින් තමයි මේකට වැඩිපුරම views ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම කලින් කරපු වීඩියෝ එකට අදාළව views ඇවිල්ලා තියෙන වීදි. ඉතින් අපි බලමු මේ channel එකේ මේ වීඩියෝ එකට කොතනක views එයිද කියලා. හරි ඔය වගේ අප්ඩේට් එකක් තමයි මේ channel දෙක ගැන මට ඔයාලට දෙන්න තියෙන්නේ. ඉතින් මට හිතෙන විදිහට බොහෝ දුරට අර ඊළඟ අවුරුද්ද දෙන්න තියෙන අප්ඩේට් එකට මට මුණ දෙන්න වෙයි. කියන්නේ watch time 8000ක් මට පුරව ගන්න වෙයි. බලමු ගොඩක් දුරට එහෙම වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට try එකක් දෙනවා. මේ channel එකක් මේ අවුරුද්දේදී monetize කරගන්න. ඒක sure නෑ. අපි බලමු. කොහොම වුණත් ඔයාලට කියන්න තියෙන්නේ පටන් ගන්න channel එකක් දැන් පටන් ගන්න. දැනට මම මේ අර සති කීපයක් අපි බලාගෙන ඉන්න කිව්වනේ මම channel එකේ videos බලලා videos like කරලා subscribe කරලා සති දෙකක් විතර channel එක පාවිච්චි කරන්න කිව්වනේ. අන්න ඒ කාලේ ඇතුළත මම මේකට videos හදාගත්තා. මේ තියෙන දැනට මම upload කරලා තියෙන thumbnail සහ videos දැනට 5ක් upload කරලා තියෙනවා videos. එතකොට මේ ඊළඟට upload කරන්න තියෙන videos තමයි මෙතනත් තියෙනවා 3ක් විතර. තව ඉස්සරහට හදන්නත් තියෙනවා. ඉස්සරහට තව videos හදාගෙන යනවා. කොහොම හරි ඔයාලට කියන්න තියෙන්නේ දැනටමත් ඔයා YouTube කරන කෙනෙක් නම් කරලා සාර්ථක වුණේ නැති කෙනෙක් නම් තාමත් සහ YouTube channel එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් දැම්ම පටන් ගන්න. මොකද ඊළඟ අවුරුද්දට ඉන්න තියෙන criteria එක ටිකක් ඔයාට ලොකු වෙන්න පුළුවන්. මොකද ඔයා අලුතෙන් YouTube පටන් ගන්න කෙනෙක් නම් දැනටමත් YouTube එක තුලේ සාර්ථක වෙන්න බැරි වුණ කෙනෙක් නම් ගොඩක් දුරට ඔයාට ඒක අමාරු වෙන්න ඉඩ තියෙනවා. දැම්ම පටන් ගන්න channel එකක් ඒ වගේම දැනට කරගෙන යනවා නම් ඒක දිගටම කරගෙන යන්න ඊළඟ අවුරුද්දට එන්න කලින් ඔයාගේ channel එක monetize කරගන්න බලන්න. monetize කරගන්න බැරි වුණොත්
පුළුවන් තරමකට ඔයාට පුළුවන් වෙයි ඔයා ලොං වීඩියෝස් channel එකක් කරනවා නම් watch time 8000ට ලං කරලා හරි watch time එකක් ඔයාට එකතු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයා short channel එකක් කරනවා නම් දිගටම වීඩියෝස් දාගෙන යන්න මේ අවුරුද්ද ඇතුළත ඔයාට subscribers ලා එකතු කරගෙන channel එකට හොඳ reach එකක් හදාගත්තොත් ඊළඟ අවුරුද්දේදී short views මිලියන 20ක් ගන්න එක ඔයාට එච්චර අමාරුවක් වෙන එකක් නෑ. ඒ නිසා කල් දා ඉන්න එපා, අදම පටන් ගන්න. මොකද ඔයා පටන් ගන්න ඉක්මන් වෙන තරමට තමයි ප්‍රතිඵල ඉක්මනට ගන්න බලම් වෙන්නේ. ඉතින් මේ අප්ඩේට් එක තමයි මට අද වීඩියෝ එකේදී කතා කරන්න ඕනේ උනේ. ඉතින් ඔයාලට YouTube සම්බන්ධ දැනගන්න මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ මේ channel දෙකට අදාළ අප්ඩේට් ඔයාලට ඉස්සරහට බලන්න ඕන නම් මේ channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම වගේ තවත් YouTube ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් යාළුවෙක් ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක share කරලා support එකක් දෙන්න. හරිද? මේ වගේ තවත් මේ channels ගැන අප්ඩේට් එකකින් ඉක්මනටම හම්බෙමු.